මොකක් හරි වස්තුවක් වේගෙන් එනකොට එයා චලනය වෙනකොට එයාව නවත්තන්න කොච්චර අමාරුද කියන එක ගැන තියෙන මිනුමකට තමයි අපි ගම්‍යතාව කියලා කියන්නේ. මොමන්ටම්. ගම්‍යතාව. තමයි. මට කියන්න ඔය ගම්‍යතාවට බලපාන සාධක එතකොට. දැන් ගම්‍යතාව කියන්නේ චලනයේ වෙවි යන වස්තුවක් නතර කරන්න කොච්චර ලේසිද අමාරුද කියන එක කියන්නේ. හරි. එහෙනම් මට කියන්න ගම්‍යතාවට මොන සාධකද බලපාන්නේ? චලනය වෙන එකක් තමන්ගේ පැත්තට එන එකක් තමන්ට නතර කරන්න ලේසි. එයාගේ මොනව දුන්නු. දැන් ප්ලාස්ටික් කෝලයක් එවන අතට. අල්ලලා නතර කරන්න ලේසි. යගුලියක් එවන අතට. ඒක ලේසි නතර කරන්න. පුළුවන්? ඒ මුතල්. හා සංකරයක්. හරිද ළමයි? දැන් යගුලි ප්ලාස්ටික් බෝලේ යගුලිය වෙනස මොකද්ද? ස්කන්ධය. අන්නගේ ස්කන්ධය වැඩි නම් ගම්‍යතාව වැඩි. ඒක ගම්‍යතාවට බලපාන එක දෙන්න ගෑණි මිනිහයි වගේ. ඇඟෙන් අල්ලනවා කියලා ගන්නවා. මොනවද මතක? අනේ ආගන්න. ආ පොඩි වෙලාවෙදී මේ ප්‍රශ්න අහගෙන ගම්‍යතාවට බලපාන එක සාධකයක් තමයි ස්කන්ධය. නෑ මට කියන්නේ ස්කන්ධය වැඩි වෙද්දි ගම්‍යතාව මොන වෙනවද? ස්කන්ධය වැඩි වෙනකොට ගම්‍යතාව වැඩි වෙනවා. ස්කන්ධය වැඩි නම් නතර ගන්න ලේසි තමයි. අමාරුයි. ඊළඟට දැන් හිතන්න මේ ලෙදර් බෝලයක් කියලා. ලෙදර් බෝලේ මෙහෙම එවනවා අතට. මෙහිට එවන්නේ. හරි. එතකොට එයාගේ වේගය අඩුයි. නතර කරන්න ලේසි. හැබැයි මේ ලෙදර් බෝලෙම වේගෙන් එනවා නම් එන්න. නතර කරන්න ලේසි නමාවි. පුළුවන්. ඔව්. නතර කරන්න අපහසුයි. අන්න එයාගේ මොකක්ද වැඩි? වෙන කතා එපා. එයාගේ වැඩි මොකක්ද? වැඩි මොකක්ද? බාර අන්න යකෝ ලෙදර් බෝලේ එවන්නේ. වේගෙන් එවනවා එමීට එවනවා. වේගෙන් එවන ලෙදර් බෝල් නතර කරන්න අමාරුයි. මොකද්ද වැඩි? අයියෙන් කියන්නේ. වේගය වැඩි යන්නේ නම් වේගයත් බලපානම ගම්‍යතාවට. ඔය දෙක බලපාන. ස්කන්ධයයි වේගය. දැන් මේ ගාන කියන්නේ වේගයෙන් එන කාර්යයක. වේගයෙන් යන කාර්යයක ඉඳලා මොකක් හරි එකක් විදි කරාට පස්සේ ඒක වැදිලා පාරේ ඉන්න මිනිස්සෙකුට මැරලා යන්න පුළුවන්. පාරේ ඉන්න මිනිස්සෙකුට මැරලා යන්න පුළුවන් අරක වැදිලා. ඒ කියන්නේ දැන් මේ පාරේ ඉන්න මිනිස්සෙට ඒක නතර කරගන්න අමාරු වෙන්නේ. ඒකනේ වැදිලා මැරලා යන්නේ. ඒතර මේ මොකක් ගැනද කියන්නේ? අර වාහනේ විසි කරන දේ තියෙන මොකක් ගැනද කියන්නේ? මොන රාශිය ගැන? ගම්‍යතාව ගැන. වාහනේ විසි කරන දේට තියෙන ගම්‍යතාව ගැන තමයි ඔය කියන්නේ. දැන් වාහනේ වේගෙන් යනවා. ළමයි වාහනේ වේගෙන් යනකොට වාහනේ ඇතුලේ තියෙන දේවලුත් ඒ වේගෙම ඉස්සරහට යනවා නේද? කියන්නේ වාහනේ වේගෙන් යනකොට වාහනේ ඇතුලේ තියෙන දේවලුත් ඒ වේගෙම ඉස්සරහට යනවා. එහෙම යන එකක හරි එහෙම යන එකක ඉඳලා අපි මොකක් හරි දෙයක් කතා කරමු. හිතන්නකො නිකන් මේ ඒත් පොඩි බෝලයක් වගේ අතරිය කියලා. එතකොට මේ බෝලෙටත් අර වේගය තියෙනවනේ. මේ බෝලෙටත් අර වේගය තියෙනවා. බෝලේ අතහැරපු ගමන් අර වාහනයේ තිබුණ වේගයෙන්ම තමයි ඉස්සරහට යන්නේ. බෝලේ අතහැරපුවම වාහනයේ තියෙන වේගයෙන් ඉස්සරහට යනවා. එතකොට වාහනයේ වේගයෙන් යනවා කියන්නේ අර බෝලෙටත් තියෙනවා ඒ වේගය. එතකොට ඒ වගේ ලොකු වේගයකින් ඇවිල්ලා තමයි වදින්නේ. ඒක ගම්‍යතාව පාරේ ඉන්න කෙනාගේ ඇඟේ වදිනවනේ ඒ වස්තුව. එතකොට ඒ වස්තුවේ ගම්‍යතාව ගොඩක් වැඩි. එහෙනම් හේතුව මොකද්ද? විසිකරන ද්‍රව්‍යයට වැඩි ගම්‍යතාවක් තියෙනවා. විසිකරන ද්‍රව්‍යයට වැඩි ගම්‍යතාවක් කියන්නේ මොකක් නින්ද? දැන් විසිකරන ද්‍රව්‍යයට වැඩි ගම්‍යතාවක් තියෙන එක තමයි හේතුව. විසිකරන ද්‍රව්‍යයට වැඩි ගම්‍යතාවක් එන්නේ මොකක් නිසාද? උත්තර දීපන්. ඒක වාහනේ විසිකරන නිසා. එතකොට මේ විසිකරන කෙනාට වාහනේ වේගය තියෙන නිසාද? වාහනේ වේගෙන් යනවා. විසිකරන කෙනාටත් වාහනේ වේගෙන්. අන්න ඒක නිසා තමයි. ඒක ඇඟේ වැදුනට පස්සේ මැරෙන්න උනත් පුළුවන්. එහෙනම් හේතුව විසිකරන ද්‍රව්‍යයට වැඩි ගම්‍යතාවක් තිබීම හේතුව පැහැදිලි කරන්න මොකද? මොකෙන්ද? විසිකරන ද්‍රව්‍යයට
මෝටර රථයේ ප්‍රවේගයේ තිබීම. වාහනේ ප්‍රවේගයේ තියන නිසා තමයි. හරිද? වාහනේ ප්‍රවේගය දැන් ඔය කුටි කනවා මගේ. වාහනේ ප්‍රවේගය තියන නිසා තමයි වේගෙන් ඇවිල්ලා වැදිලා මැරිලා වුණත් යන්න පුළුවන්. හරිද? එහෙනම් හේතුවත් සත්‍යයි. පැහැදිලි කිරීමත් සත්‍යයි. දාන අංක 17.